යකෝ බම්මේ මිනිහා මැරිච්ච ගෑණි වගේ සෙනුර හරියට වෙනස් වෙලා අම්මේ. ඒ මොකෝ ඒගොල්ලෝ රට නේද බං ඉන්නේ? එයාට මේ ළඟකද ඉඳලා ඩේ ටවුන් එකේ නිින්ද යනවා. යාළුවෝගේ මගුල් ගෙවල් මල ගෙවල් හරියට. Facebook එක හරියට ගර්ල්ස් හොස්ටල් එකක් වගේ. එච්චරට කෙල්ලෝ. ඒ නෑදෑ වෙන ළමයි කිව්වනේ. ඔව්. ෆෝන් එක බිසි වෙද්දි ඔෆිස් එකේ මීටින් වැඩි කිව්වනේ. ඔව්. හැමදේම අතෑරලා මහාන වෙන්න ඕනි කියලා කිව්වේ නැද්ද? ඔව්. ඔය ගැන වම ඔය ඕන දෙයක් හිතාගන්න මන් දන්නව මං ගැන කියලා කිව්වා නේද? ඔව්නේ. අම්මා කොහොමද දන්නේ? හිත හදාගනින් බං. බබා හම්බෙන්න යන්නේ. Get ready with me, get to know me. සිංහලෙන්. හරි. අද අපි gift එකක් ගන්නයි යන්නේ ලෝෂි වගේ ඇඳගෙන. පොඩක් වැඩි වුණා. මට languages පුළුවන් එකක්. සිංහල. මේක තමයි අද මගේ outfit එක. මොකද බං? මොකද දන්නොයි? උඹට ඉරිසියයි නේ. මේකේ තුනම එකට දාගොත් ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා ඇති නේ. ඔය වැන්දා මද සීට් එක ඉස්සරහට ගන්න. සීට් බෙල්ට් එක දාගන්නවා. ක්ලච් එක පාගනවා. ඒ මොන පැත්තටද සර්? ඔය වම් පැත්ත එක. දැන් රේස් එක දෙනවා. රේස් එක දෙනවා. ඔය තමුසට කන් ඇහෙන්නේ නැද්ද? ඒ කියන්නේ ක්ලච් එක උඩ තමුස නටනවාද? තමුසට ජීවිතේට වාහනයක් වදින්න වෙන්නේ නැහැ. මෝඩ කෑණි. අනේ නේ ඔය ක්ලච් එක උඩ නටන්න තමුසේ දුක මේ පැඩල ගානේ ඩීජේ එකක් ගහනවා කියලා. අනිත් එක රේස් එක දෙන ගානේ තමුසේ රේස් එක මම සාප්පුවක් දාගෙන නෑ ඔය. ගිහින් අහගන්න රේස් එක කොහෙද කියලා තමුසේ ඇදලා තමුසේ ගෙනින් ඉඳලා ගානේ. ඌන දන්නේ නැති රේස් එක කොහෙද කියලා. මෙතන මේ අපිට මහ ලොකුට සද්ද දාගෙන හිටියට අපි නොදන්න වේ තමුසේලා ගෑන්ගේ කර කැවිල්ල. තමුසේ ඕනක් පැද ගන්නවා. පැද ගන්න බැයි නම් ගවුමක් මහන් ඇඳ ගන්නවා. අම්මේ මිදුලතු ගන්නද? ඕක ඉතින් මගෙන් අහන්නත් දෙයක් නැහැ. මිදුල අතු ගාලා ඕන් ওই මල් පැල ටිකට වතුර ටිකකුත් දාන්න. මොකද කියන්නේ? යකෝ මේ පොඩ්ඩ ලීලේ දුන්නම එන්න එපා ගෝණිය ඇතුව කරේ නගින්න. දැන් තමයි කියලා බලන්න. හක්කේ තියලා සෙමාරනවා දැනගනි ලුණු ගම්බිරිස් තලියක් එක්ක. මල් පැල වලට වතුර. යකෝ මේ බල්ල රොක්කක් ගෙනලා දැනගනි මම මේවට හුජ්ජ කරවනවා. වහපන් කොට. මේ අහල පහල මිනිස්සු ඉන්නවා. ඔය හැකරකට අරගනින් ආන් අර ගේ ඇතුලට ගිහිල්ලා මෙතන මේ එළියට බහලා අපේ සාමය යවන්න නැතුව යකෝ දෙයියනේ අපි දෝලාවක තියලා ගෙනාවට මේ වගේ පගර නැටි කිය. අහිංසක කොල්ලා පව් දෙයියෝ. අනේ නල්ල මලේ හරි වැදගත් මිනිස්සු. එන්න කියපන් කුඹේ අහිංසක කොල්ලට මල් ගවුමක් අන්දලා මෙතන නටවන්න. මතකනේ කතා වෙච්ච විදිය ඊයේ මම අතු ගෑවා. දවසක් තමයි වැඩ කරනවා කියලා කතා වුනේ. අද ඔරේගේ ටර්න් එක මිදුලතු ගාලා ගේත් අතු ගාලා මල් පැලවට වතුරක් දාන එකයි ඇත්තේ. එමේ ලෝචෝ මම උඹට වැඩි දවසක් නම් ඔහොම නටන්න දෙන්නේ නැහැ. උඹ මට ওই විදිහට කතා කරනවායි කියලා මගේ කොල්ලා දැනගත්තොත් එහෙම තෝව හැම ගහයි යකෝ. හැම ගහන්න මම බොයිලර් කිකිලියක් කියලා හිතුවද? යකෝ මේ දැනගනි මේ වැලි මතුරුලා දෙන්නටම කරනවා මම මැක බැවිලා එන හූනියම. නැත්තම් පන්නනවා යකෝ නූලා. මගේ කොල්ලා මේ කවිඳු කිව්වට තරහ වෙන්න එපා. මේ සමගි සමාදානෙ බලනකොට මායි මගේ නැන්දම්මයි මොන්ටිසෝරි ළමයිනේ. අපේ වරි නිකන් ලාමක ටින්ටින් වගේ. ඒකට මේක ඊශ්‍රායල් පලස්තීන යුද්ධය වගේනේ අප්පා. මචං අපි ආපු විදිහටම පිටිපස්ස දොරෙන් යනවා. උඹත් එනවද? මචං අපි මේ ඇවිල්ලා වැරදි ගෙදරකටද මන්ද? මහලකු නැන්දම්මා. යකෝ ආව මෙතන මාව අල්ලේලාට වන අම්මයි පුතයි. තම්සෙත් එක තම්සිගේ අම්මා. බබා